දේවතා බලි. කුමක්ද දේවතා බලි? දෙවියන්ට පින් දෙනවා. දැන් බලන්න මිනිස්සෙකුගේ ජීවිතේ එක අංගයක් අම්මට සලකනවා වගේම අංගයක් වෙන්න ඕන කියනවා දෙවියන්ට පින් දෙන එක. කෝ දෙවිවරුන්ට ගරහනවා. දෙවියන්ට ගරහා බන කියන අයගේ බන අහන අයට යන කලදසාව කුමක්ද? තියෙනවා කලදසාව. පිරිහීමක්ම කැමති විය යුතු දියුණුවක් නන් නෙවෙයි. ඒකට මම උදාහරණ කතාවක් කියන්නම්. මේ දෙවියන්ට පින් දෙන එක. වෙලෙන්දු දෙන්නේ වෙලඳාම් කරගෙන ඉද්දී එක වෙලෙන්දෙකු මේ අරෙන් ගඟකින් එතර වෙන්න ඕන. එතකොට ඒ ගඟේ පාරුව මේ පැත්තට එන අතරතුර අර මිනිස්සෙක් දෙන්න කෑම කාලා වෙලෙන්දු දෙන්න එක වෙලෙන්දෙක් කෑම ටිකක් කාලා මේ ගඟට දැම්ම මාළුන්ට. දාලා හිතුවා මේ මාළුන්ට කෑම දාපු පින මේ ගංගා දේවතාව අනුමෝදන් වේවා. ඒතුට එහෙම කියනකොටම අර ගංගේ දේවතාවට ඒක දැනුණා. සතුටු වුණා. දැන් ඔන්න අර වෙලඳ දෙන්න ඔරුව එනකල් හාන්සි වෙලා ඉන්නවා. අර කෑම දාපු වෙලෙන්දට නිින්ද ගියා. අනිත් වෙලෙන්ද ගාව තමයි තිබ්බේ කාසි පොදිය. දෙන්න එකතු වෙලා මේ බිස්නස් කරපු එකේ. ඔහු කුමක්ද කළේ? කාසි තිබ්බ බෑග් වගේම බෑග් එකට ගල් කැට ටිකක් දාලා ඉනේ ගහගත්තා. මේ පැත්තේ කාසි පොදිය තියෙනවා අනිත් පැත්තේ ගල් කැට පොදිය තියෙනවා. දැන් ඔන්න ඔරුව ආව ඔරුවේ නැගිටලා යන ගමන් ඔරුව හෙල්ලෙන අතරේ අර ගල් කැට එක දාලා සල්ලි නැති වුණා කියන්නයි ඕනනේ කාසි නැති වුණා කියන්නයි. ඇත්තටම දැම්මේ කහවණු තිබ්බ එක. ගඟට දැම්මා. මෙන්න නැති වුණා කහවණු. ඊට පස්සේ අර මිනිස්සෙක් මොනවා කරන්නද දෙතින්. නමුත් ওই සිද්ධි දෙයිය බලාගෙන හිටියේ ගංගා දේවතාව. ලස්සනට මාළුවෙක් කියවලා ගිල්ලෙව්වා අර පොදිය. මේ දෙවියන්ට බින්දීමේ වෙන දේවල්. ඊට පස්සේ දැන් ගිහිල්ලා ගෙදරට ඇවිල්ලා කිව්වා අනේ හරි වැඩක් වුණේ කලබලයක්. අර මනුස්සයා සතුටින් ගිහිල්ලා ලිහිනකොට ගල් කැට ටිකක්. කාට කියන්නද? මාළුවා දැලකට අහුණා. දැන් දැලට අහුවෙලා මාළුවා විකුණනවා. විකුණද්දී මාළුවා සාමාන්‍යයෙන් මේ පුංචි ගාන අපි කියමු මේ අඩමස්සයි කියලා. ඉතින් මේ අර වෙලේ අර මාළුවා ඉන්නේ කෙනාට කියවෙනවා මේ කහවණු 100යි අඩමස්සයි කියලා. කවුද ඔය මාළුවෙක් එහෙම ගන්නෙ? මේ බලන්න මේ දෙවියන්ගේ කාරණාව කියන්නේ ඉෂ්ට දේවතානුග්‍රහයෙන් යමක් කියවන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ ලෝකේ අඳුරු බලවේග වලින් මිනිස්යාගේ ඇඟේ වචන වලින් කියවන්න පුළුවන් මිනිසුන්ට වචන. මේ ලෝකේ අඳුරු බලවේග වලින් මිනිස්යාගේ කටෙන් වචන කියවන්න පුළුවන්. මේ කියෙව්වේ අසට කහවණු 100යි කියලා. කවුරුත් ගන්නෑ. මාළුවා වීදියේ විකුණගෙන යනකොට අර ගෙදෙට්ට ආවා. අර ගෙදෙට්ට ආපු ගමන් කිව්වා ආඩ කහවණුයි කියලා. ඊට පස්සේ දීලා ගත්ත අර මිනිස්සෙකෝ හරි පුදුමයි මෙච්චර වෙලාවක් මම මේක ලොකු ගානකට ගියා හිටියේ ඔබට මේ අඩු ගානක් කියවුණා. හරි යන්න කියලා යවුවා. මාළුවා කපනකොට කහවණු පොදිය ඇතුලේ. පුදුමයි. මේක කොහොමද උනේ කියලා හිතනකොට ආකාශයේ දිව්‍ය පහළ වුණා. මේක උඹ මට පෙන් දුන්න එකට තුටු පඳුරු කිව්වා. ඒත් අර මිනිස්සයා කහවණු 50ක් අර ගෙදෙට යවුවා. සත්පුරුෂය. ඒ නිසා දරුවනේ පිනක් කරලා පින් දෙන්න. ගොඩක් අය දාන දෙන්න යනවා දාන වෙලාවේ පින් අනුමෝදන් කරන වෙලාවේ එළියේ ඉන්නවා. ගොඩාක් කොල්ල ගෙල්ලෝ අපි දැකලා තියෙනවා. දාන බෙදනකොට දාන බෙදන්න යන්නේ අම්මලා බෙදාගත්තා කියලා එළියට වෙලා කතා කර ඉන්නවා. මේ කොච්චර හානියක්ද කරගන්නේ දියුණුව පිණිස තියෙන දේවල් වළක්වා ගන්නනේ. ඒ නිසා පිනක් කරලා ඒ පින දෙවියන්ට දෙනේවා පුරුදු වෙන්න. ඉතින් ඒක පුරුදු වෙන්න දෙවියෝ විශ්වාස කරන්න එපා.